රට හිටපු බාප්පා හිච්චලාගේ ගෙදර ඇවිල්ලා. අයියාගේ කම්මැලිකම යන මට ටීවී එක හරි දාලා දෙන්න තිබුණා. කොහෙද මේ පොරිසාදේ පයින් ගහලා එක කඩලා දැම්මනේ. කිසි දෙයක් පරිස්සම් කරගන්න බෑ අයියේ. ටීවී නෙවෙයි බං මම ලංකාවට ආවත් හරි තාම සිංහල සින්දුවක් ඇහුවේ නෑ. අපේ හිච්චවද ගායකයා. හිච්චා. අද කාලේ ළමයි සිංහල සින්දු කියනවා කියලා මොනවද කියන්නේ? කුණු හරපනේ. අනේද කියන්නේ අයියේ. ඒ කාලේ අපි අහපු සින්දු. රත්නපුරෙන් ගෙන ආසමන්මල්, ඉරෙන් හඳින් අන්න සින්දු. අපේ හිච්ච පුතා මොනවද දන්න සින්දු? අපේ පියතුමා මට දුන්නා. පියතුමාලගේ කාලේ සින්දු තියෙන පීස් එකක්. මම ඒක තමයි අහන්නේ. පොඩි කාලේ ඉඳන්මයි මම මේකගේ රසාස්වාදය හදනවා. very good. That is very important. ගෙදර පෙට්ටි ගොඩක් අස් කරනකොට මට හම්බුනේ පරණ සින්දු CD එකක්. මම ඕක දුන්නා මූට. දැන් කාමරේට වෙලා ඕක අහන එකමයි වැඩේ. මම ඒකේ තිබුණු අර ලලලා සින්දුව ඉස්කෝලේ සමිතියේ කිව්වනේ. මට ඒ පාර ප්‍රින්සිපල් සර් කිව්වා හෙට එනකොට පියතුමාවත් එක්කන් එන්න කියලා. ලලලා අප්පට සිරියකෝ සමස්ත ලංකාව යවන්නත් දන්නේ නැහැ. මේ ටීවී එක හෙල්ල තියෙන වෙලාවේ බාප්පට තහින් කියපන්කෝ සින්දුව. ලා කුරු ගතියකුත් තියෙනවා. අංගම්මන සුමන මොකද අපෝ සමිතිය කිව්වේ?